ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් අග්‍රප්‍රාප්ත අසහාය ශාස්ත්‍රූන් වහන්සේට නමස්කාරය වේවා. ලෝකාග්‍රයන් වහන්සේට නමස්කාරය වේවා. ලොව මහා ඇසට නමස්කාරය වේවා. ලෝතුරු නිවනින් සැනසෙල්ලට ශ්‍රී සද්ධර්මය සොයන ලැජ්ජාව භය මූලික කරගත් සරණක් සොයන අනාථ බවින් මිදෙන්නට දහමක් සොයන සදහැවතුනි, අපිට මේ ජීවිතය එකවර ලැබුණා වූවක් නොවේ. මේ බුදු සසුනටත් වසර 2600 ඉක්මවල ගිහිල්ලා තියෙන බව අපි දන්නවා. මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතය අතීතයේත් අපිට ලැබිලා තියෙනවා. එතකොටත් අපි ධර්මය අපිට අහන්න ලැබිලා තියෙනවා. යම් දුරකට හික්මිලා තියෙනවා. ලැජ්ජාව බය ඇති කරගෙන ලැබූ මනුෂ්‍ය ජීවිත අපි එදත් ලැබලා තියෙනවා. ඒ වගේම අදත් අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ ධර්මය තුලින් ලැබුණු පුහුණුව, ධර්මය තුලින් ලැබුණු ආభాෂය තුල හිඳ ගන්න හැටි, කන හැටි, බොන හැටි, ඒ වගේම නිදා ගන්න හැටි, ඇඳුම් පැළඳුම් පළඳින හැටි, මේවා අපිට ඉවෙන් වගේ ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච දේ තහවුරු කරගන්නට අද වන විට අපිට ශ්‍රී සද්ධර්මයක් ලැබිලා තියෙනවා. එතකොට මේ සමාජයේ අතීතයේ අපේ මුතුන් මිත්තෝ ඊ타ත්ම හිරියොත්ප්ප ඇතුව තමයි හැදුනේ, වැඩුනේ ඒ ධර්මයෙන් ලැබුව ආభాෂයෙන්. ඒ වගේම ඒ අයගේ પરම්පරාව සකස් කළෙත් ඒ විදිහටමයි. එතකොට විශේෂයෙන්ම ගෑනු දරුවන්ට, කාන්තාවන්ට අතීත මුතුන් මිත්තෝ වාඩි වෙන හැටි ඉගැන්නුවා. නිදියන හැටි ඉගැන්නුවා. අපි දන්නවා අපේ වැඩිහිටියෝ, අපි දන්න කියන ඥාති හිතයිසින් අපේ වටපිටාවේ අය ගෑනු දරුවෙක් එකල පුංචි බිලිඳියක් පවා මුදුමලොක් දියණියක් නිදියනකොට උඩු බැලිය අතර නිදා ගන්න දුන්නේ නැහැ. ඇලයට නිදි කරලා කොට්ටයක් ඇලයට තිබ්බා. ඒ වගේම කකුල් දෙක ඈත් කරගෙන වාඩි වෙන්න ඉඩ දුන්නේ නැහැ. කකුල් දෙක එකතු කරගෙන ඇඳුම හදාගෙන වාඩි වෙන්න තමයි කියලා දුන්නේ. ඒක කොච්චරනම් සුරක්ෂිතද? ඒක කොච්චරනම් ලැජ්ජාව බය ආරක්ෂා වෙන විනය ස්වභාවයක්ද? එතකොට ඒ පරපුරෙන් පැවතෙන පිරිස විදියට අදටත් මේ සමාජයේ, අපේ බොදුනු සමාජයේ කාන්තාව වාඩි වෙනකොට වාඩි වෙන්නේ නැහැ කකුල් ඈත් කරගෙන. පරයන්කෙන් වාඩි වෙන්නේ නැහැ. ඒ වගේම නිදා ගන්නකොට නිදාගන්නේ නැහැ උඩු බැලිය අතට. ඇලයට නිදාගන්නේ. සිඟිති දියණිවරුන්ට එහෙම නිදා ගන්න දෙන්නෙත් නැහැ. ඇල කරලා ඇලයට නිදාගන්න කියලා කොට්ටයක් තියෙනවා අනිත් පැත්තෙන්. එතකොට බලන්න කොච්චර සුරක්ෂිතද කියලා. මේ தত্ত্বය යම් තැනක දුබල වීලා තියෙනවද? මේ தত্ত্বයක දුර්වල වෙලා තියෙනවද? මේ ලැජ්ජා බය නැති විදියට යම් නිවසක දියණියක්, තරුණියක්, මමක් හැසිරෙනවා නම් අද ඒ අය අපයෝජනීය වන පැත්තට, දූෂණය වන තැනට සමාජයපත් වෙලා තියෙනවා. එතෙන්දී අන්න ධර්මයෙන් ඈත් වෙච්ච ස්වභාවය ප්‍රායෝගිකව අපිට සමාජය තුලින් පේන්නට තියෙනවා. මේ දහම් පණිවුඩේ අහන්නට ඕනේ ද්වේෂ සහගතව නෙමෙයි. මේ දහම් පණිවුඩේ අහන්නට ඕනේ මෛත්‍රියෙන්, ඉවසීමෙන්. මේ භික්ෂුණීන් වහන්සේ මේ සමාජයේ ලැජ්ජාව හා බය සහිත සුරක්ෂිත කාන්තාවක් උදෙසා, ඒ කාන්තාව නිසා හික්මෙන සංවර වන තවත් පුරුෂ පක්ෂයක් උදෙසා තමයි මේ ධර්ම පණිවුඩය ලබා දෙන්නේ කියලා. කාන්තාව යම් තැනක අසංවරද
පුරුෂ පක්ෂයේත් හිත නොසන්සුන් බවට පත් වෙලා හිත නොසන්සුන් බවට පත් වෙලා පුරුෂයින් නොඑක් ආකාරයේ අනාචාර දුරාචාර වලට යොමු වෙන්නට හේතුවක් වෙනවා. සමහර වෙලාවට ඒ අශීලාචාර විදියට හැසිරෙන කාන්තාවකට අපචාරයට අපයෝජනයට ලක් වෙන්නට ඉඩ තියෙනවා. දූෂණයට මරණයට පත් වෙන්නට පවා ඉඩ තියෙනවා. ඒ නිසා මේ ලැජ්ජාව හා බය කියන්නේ හිරි ඔත්තප්ප කියලා කියන්නේ ආර්ය ධනයක් ලෙසයි තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළා තියෙන්නේ. බලන්න පුංචි දියණියක් දන්නේ නැහැ Tamanට ලැජ්ජාව බය කියන එක තේරෙන්නේ නැහැ. ඒ දරුවා පරයන්කෙන් වාඩි වුණොත් එම ඇඳුමක් නැතුව හරි කොට ඇඳුමක් ඇඳපු වෙලාවක හරි හොත ඇඳුමක් ඇඳගෙන හිටියත් ඒ හදාගන්නේ නැතුව වාඩි වුණොත් එහෙම ඒ කොච්චර අශෝභනද. ඒකේ දරුවට සමහර විට තමන්ගේ ජීවිතය අහිමි වෙන්නට තවත් ඒ ඉදිරියේ සිටින පුරුෂයෙක්ගෙන් දූෂණයට ලක් වෙන්නට ඒ කාරණයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සරල ලෙස ගත යුතු කාරණයක් නෙමෙයි මේ වාඩි වෙන ඉරියව්ව සහ අඳින ඇඳුම පිළිබඳ ස්වභාවය. මේට අපිට හොඳ පණිවුඩයක් ලැබිලා තියෙනවා ඉහළ ඉඳලා. ඒ තමයි මහා ප්‍රජාපති ගෞතමී මහරහත් උත්තමාවියන් වහන්සේගෙන් පටන්ගෙන මේ අද දක්වාම පැවතෙන භික්ෂුණී පැවිදි සමාජය. ඒ වගේම එදා උපාසිකාවන් ලෙස විශාකා නන්ද මාතා කුජුත්තරා ආදී උපාසිකාවන්ගෙන් පැවතෙන ගිහි සමාජය තුල ගිහි උපාසිකාවන්ගෙන් නිර්මාණය වෙච්ච ලැජ්ජාව හා බයෙන් හික්මුණු චරිතාපදාන. ඒ නිසා අදටත් මේ සමාජේ හැමෝම දන්නවා කාන්තාවක් වාඩි වෙන්න ඕන විදිය. ස්ත්‍රීන් විතරක් නෙමෙයි පුරුෂයනුත් දන්නවා. කාන්තාවක් පුංචි දුවෙක් වාඩි වෙන්න ඕන විදිය, තරුණියක් වාඩි වෙන්න ඕන විදිය දන්නවා. අඳින ඇඳුම අඳින්න ඕන විදිය දන්නවා. ඒ නිසා මෙහෙම හික්මුණු සමාජයක්, මෙහෙම සංවර වුණු සමාජයක්, මෙහෙම සිල්වත් සමාජයක් අශික්ෂිත කිරීමට, නොසන්සුන් කිරීමට, අසංවර කිරීමට, දුස්සීල කිරීමට ඊ타ත්ම කුමන්ත්‍රණකාරී ලෙස මේ බුද්ධ ශාසනයේ යම් යම් චරිතාපදාන විකෘති ස්වභාවයකට පත් කරමින් වාණිජකරණයට ලක් කරමින් Tamanගේ සැඟවුණු කාමුක ආකල්ප සංකල්ප සන්තර්පණය කර ගැනීමට පමණක් නොව සමස්ත සමාජයේම කාමයට ඇද දමා දැමීමේ කාමයට යොමු කිරීමේ අදහසින් ඊ타ත්ම නිර්ලජ්ජිත ලෙස සම්බුදු ශාසනය යයි සාධර්ම ප්‍රතිරූපක ශාසන ප්‍රතිරූපක නිර්මාණය කරමින් සමාජගත කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන බව ඔබ හොඳින් තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා ඒ අයගේ ඒ පණිවුඩයෙන් මෙන්න මේ මෙතෙක් කල රැකගෙන ආපු ලැජ්ජා සහගත, බිය සහගත, ඒ වගේම හිරියොත්ප්ප කියන ආර්ය ධනයට වැටෙන කාන්තාවගේ හික්මුණු හිඳ ගැනීමේ ඉරියව්ව විනාශ කරමින් ඒ අයගේ නිර්මාණ දිහා බලලා කාන්තා සමාජය ඒ ආකාරයෙන් හිඳ ගැනීමට, ඒ ආකාරයෙන් සලුපිලි පැළඳීමට පෙළඹීම තුළින් ඔවුන් නින්දාවට, අපහාසයට, අපචාරයට, අපයෝජනයට, දූෂණයට, භීෂණයට ලක් වෙන තැනට පත් වෙලා තියෙනවාද? මම අර කලිනුත් කිව්වේ දැන් අපි හිතමු යසෝදරා මහරහත් උත්තමාවියන් වහන්සේගේ කියලා විකෘති පිළිමයක් දැන් හදලා තියෙනවා. එකක් නෙමෙයි බොහෝ පිළිම හදලා තියෙනවා. පින්තූර හදලා තියෙනවා. ඉතින් මේ අය මේක විකුණනවා. මේකට සමාජය තුල වන්දනමාන කරන්නට හුරු කරලා තියෙනවා. එතකොට මේ පුංචි දරුවෝ අර යසෝදරා මහරහත් තෙරණින් වහන්සේ වාඩි වෙච්ච විදිහට අපිත් වාඩි වෙනවා කියලා වාඩි වෙනකොට ඒ පුංචි දරුවා දන්නේ නැහැ ඇඳුම් ඇඳලාද ඇඳුම් නැද්ද, මෙහෙම වාඩි වෙන්න හොඳද, වාඩි වුණාම මොකද වෙන්නේ කියලා වාඩි වෙන්න පුරුදු වීම තුල, හුරු වීම තුල ඒ දරුවා, ඒ තරුණිය දූෂණයට, භීෂණයට, අපචාරයට, අපයෝජනයට ලක්වීමේ හැකියාව උපරිමයි කියන එක මම සිහිපත් කරනවා. ඒ නිසා මේ වැරදි පූර්වාදර්ශය මම අර කිව්වේ අපේ අතීතයෙන් ආපු හරි පූර්වාදර්ශය, හිරියොත්ප්ප සහිත පූර්වාදර්ශය විනාශ කරලා
ඒ අපේ මහරහත් තෙරණින් වහන්සේලා මෙන්න මේ විදියට වාඩි වුණා කියලා වැරදි ඉරියව්වකින් වැරදි සිවුරු පොරවීමකින් වැරදි ඉන්ද්‍රිය උලුප්පා දැක්වීමකින් කරන්නා වූ වැරදි සමාජ ගත කිරීම ඔබ හොඳින් තේරුම් ගන්න සම්බුද්ධ ශාසනයේ විනාශය සම්බුද්ධ ශාසනයේ අන්තර්ධානය සහ ඔබට දෙන්නා වූ වැරදි පණිවුඩයක් බව ඔබේ පුංචි දියණියට තරුණ දියණියට අම්මාට දෙන්නා වූ වැරදි පණිවුඩයක් බව කිසි ලෙසකත් යසෝදරා මහරහත් උත්තමාවියන් වහන්සේ එලෙස වාඩි වුණේ නැහැ. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද විනය ශික්ෂාපදයක් කඩ කරන්නට තරම් ඒ උත්තමාවියන් වහන්සේලා විනය විරෝධී අය නෙමෙයි. විනය විරෝධී ලෙස කටයුතු කළ උත්තමාවියන් වහන්සේලා නොවේ. පැහැදිලිවම පැවිදි ජීවිතයට පත් වෙනකොටත් ශික්ෂාපද පනවල තිබුණේ විනය ඒ ස්වභාවයෙන්ම සසර පුරා පුරන ලද පාරමිතා ධර්මයන්ගෙන් හික්මුණු උත්තමාවියන් වහන්සේලා විනය ශික්ෂාපද පැනෙව්වට පස්සේ විනය ශික්ෂාපද වලට කොහෙත්ම එරෙහි වෙන ලෙස කටයුතු කළේ නැහැ. ඒ නිසා මේ මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේ යසෝදරා මහරහත් තෙරණින් වහන්සේ කියලා අද විශාල ශාසන අන්තර්ධානයක් ඒ චරිත විකෘති ලෙස නිර්මාණය කරලා ඒ ශාසන අන්තර්ධානය තුලින් ඒ අය මුදල් උපයන ගමන ඒ සහභාගී වන අයට සතර අපායට යන්නටම මාර්ගය සකස් කරමින් මේ තමයි බුදුසසුන කියලා සද්ධර්ම ප්‍රතිරූප පිළිබඳ සනාත කරන්නට මුදල් යොදවමින් අන්තර්ජාලය යොදවමින් නොඑක් ආකාරයේ උපාය උපක්‍රම මගින් ඔබව ගොදුරු කරගන්නට කටයුතු කරලා අවසానයි. ඒ නිසා භික්ෂුණීන් වහන්සේ කෙනෙක් විදිහට ඔබට මේ දෙන පණිවුඩය දෙන්නේ එපා ඒවාට ගොදුරු වෙන්නට. ඒ පින්තූර ඒ පිළිම ඔබ අදහන්නට එපා. ඒ උත්තම මහරහතන් වහන්සේලාගේ පෙතිපිලිම වලින් ඒ දෙන පණිවුඩය සැබෑ පණිවුඩයක් නෙමෙයි. ඒ උත්තමයන් වහන්සේලා වැඩ සිටියා නම් අනිවාර්යයෙන්ම කියනවාමයි ඔය දේ කරන්න එපා. ඔය අපිව විකුණාගෙන කන්න එපා. අපිට නිඳා කරන්න එපා. අපිට අපහාස කරන්න එපා. අපේ පෙතිපිලිම ඔය විදිහට හදලා අපි සිටියේ නැති අපි සංවරව සිටි தত্ত্বය නැති කරලා සමාජයට වැරදි පණිවුඩයක් දෙන්න එපා කියලා. ඉතින් ඒ නිසා සද්ධාවතුනි කාන්තා පක්ෂය පිළිබඳ කතා කරනකොට ඒ සම්බන්ධයෙන් අපිට හොඳම අයිතිවාසිකමක් තියෙනවා කතා කරන්න භික්ෂුණීන් වහන්සේලා විදියට කාන්තාවගේ රැකවරණය කාන්තාවගේ සුරක්ෂිතභාවය කාන්තාවගේ සංවරභාවය සීලවන්තභාවය පිළිබඳ කතා කරන්න අපිට අයිතියක් තියෙනවා. කාන්තාවගේ සංවරභාවය පුරුෂයාටත් බලපානවා. කාන්තාවගේ හැදිච්චකම පුරුෂයාටත් බලපානවා. ඔබේ පුතෙකුට දියණියක් සොයන විට හැදිච්ච හික්මුණු දියණියක් වෙන්නට ඕනේ. ඒ දියණිය වාඩි වෙන්න දන්නේ නැත්නම්, ඒ දියණිය ඇඳුම් අඳින්න දන්නේ නැත්නම්, ඒ පුතාට ඒ දියණිය මානසික සුවය, කායික සුවය, සසර නිවන ලබා දෙන මාර්ගයක ගමන් කිරීමට සුදුසු කාන්තාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා පුංචි දියණියගේ පටන් වැඩිහිටි මව දක්වා බුදුරජාණන් වහන්සේගෙන් හික්මුණු ඒ ආර්ය උත්තමාවියන් වහන්සේලාගේ චරිතාපදානය තමයි අනුගමනය කළ යුත්තේ. එනමුත් ඛේදවාචකය තමයි මේ පර්යංකය අර්ධ පර්යංකය කියලා ඔප්පු කරන්න හදන මේ අය පර්යංකය අර්ධ පර්යංකයයි කියලා ඔප්පු කරන්න හදන මේ අයගේ මව්පියන් නැද්දෝ මුතුන් මිත්තන් නැද්දෝ වටපිටාවක් නැද්දෝ ඔය කොහොම නෙමෙයි ඔය පර්යංකය ඔය අර්ධ පර්යංකය නෙමෙයි අර්ධ පර්යංකය කියන්නේ ඔහොම නෙමෙයි කියලා දෙන්න කොච්චර ඛේදවාචකයක්ද කොහොම හරි ඒගොල්ලෝ පින්තූර අයි ක්‍රමයෙන් හරි හදලා කකුල් පුලුල් කරලා පර්යංකයෙන් කකුල්ගේ යටිපතුල් දෙක උඩට අරගෙන බොහොම අමාරුවෙන් පින්තූර ගත කරලා හදනවා මෙන්න පර්යංකය අර කියන කෙනාට වැරදිලා ඒ කියන්නේ මේ හදන්නේ අර්ධ පර්යංකය තමයි මේ පර්යංකය කියලා පෙන්වන්න හදන්නේ පර්යංකය කියන්නේ මේකයි කියලා එතකොට ඒගොල්ලන්ට පෙන්වන්න දෙයක් නැහැ පර්යංකය කියන එක පෙන්වන්න ඉරියව්වක් නැහැනේ ඒ නිසා මේගොල්ලෝ කියනවා
පරයන්කයට අර්ධ පරයන්කය කියලා. ඒ නිසා මේ මහත් වූ ශාසන විකෘතිය, මේ මහත් වූ ශාසන අන්තර්ධානය සද්ධර්ම ප්‍රතිරූපකයට ඔබ ගොදුරු වෙන්න එපා. ඔබේ පුංචි දියණියගේ ඉඳලා අම්මා දක්වා කාන්තා පරපුර හැදෙන්න ඉඳගන්න හරියට පාදක එකතු කරගෙන අර්ධ පරයන්කයෙන් බිම ඉඳ ගන්නව නම්, පුටුවක ඉඳ ගන්නව නම් ඒත් පාදක එකතු කරගෙන සංවරව හිඳ ගන්න. ඇඳුම් අඳිනව නම් හොඳට ඇඟට හිර නොවි වැසිය යුතු තන් වැසෙන්නට ඇඟට අපහසුයක් නොවන විදියට ඇඳුම් අඳින්න. බලන්න කාන්තාවක්, ගිහි කාන්තාවක් ඉන්නවා සමහර අය තමන්ගේ ඇඟේ ඉදිරි කොටස පේනවට කැපී පේනවට කැමති නෑ. නමුත් මේ යශෝදරා මහරහත් තෙරණීන් වහන්සේගේ කියලා හදපු පිළිමවල ඊ타ත්ම අශෝභන ලෙස මේ ඉන්ද්‍රියයන් කැපී පේන්නට කාමයේ උපදින විදියට ඊ타ත්ම නිර්ලජ්ජිත විදියට නිරූපණය කරලා තිනවා. කමක් නැහැ. මේ අය මේ දෙස බලා මේ හදපු අය, මේවයි ඉන්න අය, මේවයි ಗುಣ කියන අය, මේවයින් හම්බ කරගෙන කන අය ඕන දෙයක් කරගත්තට කමක් නැහැ. හැබැයි පින්වත්නි, ඔබ මේ ගොදුරු වලට අහු වෙන්න එපා. ඔබ මේ ශාසන අන්තර්දානයේ හවුල්කරුවන් බවට පත් වෙන්න එපා. ඔබ මේ ශාසන අන්තර්දානයේ දායකින් බවට පත් වෙන්න එපා. මේවට සාදු කියන්න එපා. මේවා අනුමත කරන්න එපා. ඔබ හමුවේ සිටින පරපුරට මෙන්ම ඔබෙන් පසු පරපුරටද මේ හැදිච්චකම, හික්මුණු බව, ලැජ්ජාව, බය කියන ගුණධර්ම ඉතිරි කරලා තියන්නට ඔබ ප්‍රායෝගිකවම මව්පියන් ලෙස, සොයුරු සොයුරියන් ලෙස, සැදැහැවතියන් ලෙස, ශාසනකාමී උපාසක උපාසිකාවන් ලෙස ඉදිරිපත් වෙන්න. ඉදිරිපත් වෙලා ඔබේ වපසරිය ලැජ්ජාවෙන් හා බයෙන් යුක්ත වටපිටාවකින් යුක්තව සකස් කරගන්න. ඒක එහෙම නෙවෙයි මෙහෙම වෙන්න ඕනේ කියලා කවුරුන් හෝ කියනවනම් ඒ කියන්නේ අර්ධ පරයන්කය කියන්නේ පරයන්කේ ලෙස පෙන්눔 කරනවා නම්, එහෙම නැත්නම් පරයන්කය අර්ධ පරයන්කේ ලෙස පෙන්눔 කරනවා නම් ඒ පෙන්눔 කරන අයගේ මූල ආරම්භය පිළිබඳ අපිට තියෙනවා අදහසක් ඇති කරගන්න. ඒ තමයි කිසිදු ක්‍රමානුකූල මුලමැද, ඒ කියන්නේ මව්පිය ආරම්භයකින් ආරම්භ නොවුණු අය තමයි මෙහෙම සමාජය කුල්මත් කරන්නට, වල්මත් කරන්නට, මේ හික්මුණු සසුනක, නිවුණු සසුනක, සංසිඳුණු සසුනක නිවුණු සංසිඳුණු චරිත විකෘති ලෙස පිළිම හා රූප මගින් නිර්මාණය කළා, සමාජගත කරලා, සමාජයේද නොමගට යවලා, සමාජ අපයෝජන වැඩිවන පැත්තට, සමාජ අපයෝජනට පෙළඹෙන පැත්තට චරිත නිර්මාණය කරන්නට, චරිත පුරුදු කරන්නට ඔවුන් පෙළඹිලා තියෙන්නේ. ඒ නිසා එපා ඒ යශෝදරා මහරහත් පිළිම කියන ඒ වාණිජකරණයට ලක් වෙච්ච වෙළඳ භාණ්ඩය ඔබ අදහන්නට. එපා ඒ පින්තූර අදහන්නට. එපා ඒ ගීතිකා අදහන්නට. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ සංඝං සරණං ගච්ඡාමි කියලා. ඔබ එක රහතන් වහන්සේ කෙනෙක් තෝරා ගන්නකොට ඔබ ආර්ය උපවාදයට ලක් වෙලා සමස්ත ආර්ය පරපුරම ඔබෙන් ප්‍රතික්ෂේප වෙලා සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා වඳින්නේ නෙවෙයි, ගුණ භාග්‍යවතුන් වහන්සේ කියලා දීලා තියෙන්නේ සමස්ත සංඝ පරපුරටමයි. සමස්ත සංඝ පරපුරටමයි. ඒ නිසා කාගේ ළඟත් දියුණු කළ යුත්තේ නිවන සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන්නා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා පූර්ණත්වයට පත් කරන ලද ශ්‍රාවකයන් වහන්සේලා කියන එකයි. එතෙන්දී සියලුම ශ්‍රාවක ශ්‍රාවිකාවන් වහන්සේලා ඊට අයත් වෙනවා. ඒ නිසා මේ වෙළඳ භාණ්ඩයක් ලෙස තමන්ගේ සුඛ විහරණය සඳහා, මුදල් ලිපීම සඳහා මේ ආර්ය චරිත විකෘති කරලා, විනාශ කරලා, චරිත ඝාතනය කරලා, ඒ චරිතවලට අවමන් වන ලෙස
කරන ලද නිර්මාණ හා කරන ලද සංවිධානාත්මක කුමන්ත්‍රණශීලී වැඩපිළිවෙළවල් බුදුරජාණන් වහන්සේගේ සසුන නොවන බව ඉතාමත්ම පැහැදිලිව ඔබට සිහිපත් කරන ගමන, ඔබව දැනුවත් කරන ගමන, මට පමණක් නොවේයි මේ සසුන අයිති, ඔබටත් අයිති සසුන චිරස්ථායී කිරීමේ වැඩ කටයුත්තට පුළුල් මෙහෙයුමට එකතු වෙන ලෙසත් මේ සද්ධර්ම ප්‍රතිරූපකයන් ප්‍රතික්ෂේප කරන ලෙසත් එයට එරෙහිව නැගී සිටින ලෙසත් ජනතාව දැනුවත් කරන ලෙසත් ඔබට සිහිපත් කරනවා. ඒ නිසා අපයෝජනයට පාර කපා ඇති මේ යශෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ පිළිමය ලෙස නිරූපණය කර ඇති වැරදි නිරූපණ, වැරදි පෙතිපිලිම තුලින් සිදුවන මහා අපරාධය, ශාසන විනාශය ඔබත් තේරුම්ගෙන වටහාගෙන මෙත්සිතින් යුක්තව ඒවා පිළිබඳ මනා වූ අවබෝධයක් ලබාගෙන සමස්ත සමාජයට දේ පණිවුඩය ලබා දෙන්නට කටයුතු කරන ලෙස මෙත්සිතින් ඔබට සිහිපත් කරනවා.